දෙන්න ඔන්න මෙන්න තියලා කරපු ගෲප් අසයින්මන්ට් එකක් බලමුද? අපිට දීපු මාතෘකාව තමයි it equals super ego කියන මනෝවිද්‍යාත්මක න්‍යායයන් පැහැදිලි කරන්න පොඩි ෂෝට් ෆිල්ම් එකක් හදන්න කියලා. එන්නකො එහෙනම් අපි ඒක කරපු විදිය බලන්න. පුස්තකාලේ පොත් බැලුවට පොත් තිබ්බෙත් නැහැ හරියට. මේ බලන්න. වාගේ හරියට නේද? ඒකනේ. බලමු. මේ බලන්නකෝ. මම ගම්මෝ කොයා ගන්න. එක්කෝද? මම ඔයාගේ ඉත්තේ. ඒක අරගෙන ඔයා මොනවා හරි වැටක් කරගන්නනේ. ඒක පුස්තකින් අහලා දීලා ඉන්න හොඳට. මේ සත්‍යිත් තියනවනේ ඔක. දැන් ගන්නනේ ඔක ගන්න. ගන්න එපා. ඕක කාඩ් හරි වැටිච්ච පර්ස් එකක් වෙන්න ඇතිනේ. ඔයා තිබ්බ තැනින් ඕක තියන්න. ඔය කවුද? මම තමයි වාගේ සුපර් ඊකෝ. ඒ නපනක ගන්න. එපා කන්න පුළුවන්. ඔයා මේ තිබ්බ තැනින් ඒක තියන්න. නැත්නම් මම ඒක අයිතිකාරයාට හරි බලලා ගිහින් දෙන්න. ඔයාගේ නෙමෙයි නේද? ඒ හින්දා යා අනුන්ගේ දෙයක් ගන්න එපා. අනේ ගන්නනේ. ඕක මොකක්ද අනේ? ඕක බලන්න කවුරුත් එන්නේ නැහනේ. ගන්න. ඕක කාගෙද කියලා දන්නේ නැහනේ. ඔයාගේ දෙයක් නෙවෙයි හින්දා ඒක ගන්න එපා ඔයා. ගන්නනේ ඔක ගන්න අයියෝ. ගන්න එපා. ඒක ඔය තිබ්බ තැනින් තියන්න. නැත්නම් අයිතිකාරයාට දෙන්න ඒක. ඒක ගන්න එපා. ඔක ගන්නට වැරද්දක්. ඔයා දැක්කනේ ඔකත් නෑ ඉතින් කවුද කියන්නේ? ඔයා කවුද? මම ඊගෝ. මම ඔක ගන්නනේ. ගන්න එපා. ඒක තිබ්බ තැනින් තියන්න. ඒක දෙන්නේ නැහැ. දෙන්න සම්පූර්ණ වෙන්නකෝ. ඔයා දැක්කනේ ඔකත් නෑ ඉතින් ඉතින් දෙන්න. ගයිඩි එකක් තියෙනවා. පික්චර් සතුට වෙයි. වල කාටනෝ වඩන කියලා කරත් නැහැ ඒක වගේ සල්ලියට. කෙනෙක් සල්ලි ගන්න එක වැරද්දක්. මට හිතා. ඔයාගේ ඉතින් සුපර් ඊගෝ වල ඔන් කරගන්න එපා. ඔයා තනියෙන් ඉඳලා ඔයා හරි දේ කරා. ඒ ළමයාට සල්ලි දෙකින් දීලා ඔයා ඒ ළමයා සතුටුනෝ බලන්න. හරි දේ කරා. හිතන්න පොඩ්ඩක්. කවුෂි අහන්නකෝ අපි මේක අයිතිකාරය බලලා දෙමු නේද? ඉන්න බලන්න මම අයිටි එක බලන්න. එයාගේ තමයි. Excuse me. මේ පර්ස් එක ඕ මගේ තිබුණේ. අර අතට වැටලා තිබ්බේ. අනේ thank you. Thank you මොකද නම් කියවල? අපි faculty එකද? ඔව්. අපි arts එකයි. ෆස්ට් ඉයර්ද? ඔව් okay. අනේ thank you so much. මම යනවා thank you. හරියට.